ආයුබෝවන්. අද මම කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන ඒ වගේම සමාජයේ තියෙන ගැටලුකාරී සහ සැකයන් තියෙන මාතෘකාවක් ගැන. ඒ තමයි ගර්භණී පරීක්ෂණය. එහෙම නැත්නම් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන. කාන්තාවක් ගැබ් ගැන තියෙනවද නැද්ද යන්න නිවැරදිව තහවුරු කරගැනීමේ මූලික පියවරක් තමයි මේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කියලා කියන්නේ. අද මේ වීඩියෝ එකෙන් අපි මේ බලමු මේ පරීක්ෂණයේ පිටුපස තියෙන විද්‍යාත්මක පසුබිම මොකක්ද, කොහොමද මේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක නිවැරදිව කරන්නේ, ඒ වගේම ප්‍රතිඵල කොහොමද අපි කියවගන්නේ කියලා. ඔයා මේ ගැන දැනුවත් වෙන්න නම් ඔබටත් ඔබේ සමීපතේකටත් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ගර්භණී පරීක්ෂණයක් කොහොමද කරන්නේ කියලා තේරුම් ගන්න නම් අපි පොඩ්ඩක් විද්‍යාත්මක පැත්ත ගැන සාකච්ඡා කරන්න ඕන. කාන්තාවකගේ ඩිම්බයක් පුරුෂයාගේ ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වුණාට පස්සේ ඒ සංසේචිත ඩිම්බය ගර්භාෂ භිත්තිවල තැන්පත් වෙනවා. මේ ක්‍රියාවලියට අපි කියනවා ඉම්ප්ලාන්ටේෂන් කියලා. මේ විදියට ගර්භාෂයේ තැන්පත් වුණාට පස්සේ ඒ කලලේ වටා තියෙන සෛල මගින් විශේෂ හෝමෝනයක් නිපදවන්න පටන් ගන්නවා. මේ හෝමෝනයට තමයි කියන්නේ HCG හෝමෝනය. එහෙම නැත්නම් human chorionic gonadotropin හෝමෝනය කියලා හඳුන්වනවා. ගර්භණී පරීක්ෂණයකදී සිදු කරන්නේ අපේ ශරීරයේ මේ කියන HCG හෝමෝනය තියෙනවද නැද්ද කියලා හොයා බලන එක. ඔයා ගැබ් ගැනීමක් සිදු වෙලා මුල් දවස්වලදී මේ HCG හෝමෝන් මට්ටම දවසින් දෙගුණයකට වඩා වැඩි වෙනවා. මේ හෝමෝනය මුලින්ම රුධිරයට ඊට පස්සේ වකුගඩු හරහා පෙල්ලේ ගිහිලා මුත්‍රාවලටත් එකතු වෙනවා. ප්‍රධාන වශයෙන් ගර්භණී පරීක්ෂණ වර්ග දෙකක් තියෙනවා. එකක් මුත්‍රාවල පරීක්ෂණ. ඒ කියන්නේ යූරින් ප්‍රෙග්නන්සි ටෙස්ට් එක. මේවා අපිට ෆාමසි වලින් මිලදී අරගෙන ගෙදරදීම කරන්න පුළුවන් ප්‍රෙග්නන්සි ටෙස්ට්. අනිත් එක තමයි මේ යූරින් ප්‍රෙග්නන්සි ටෙස්ට් වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි ස්ට්‍රිප්ස්. කියන්නේ අපිට පුළුවන් මුත්‍රා සාම්පලයකට මේ ස්ට්‍රිප්ස් ගිල්වල බලන්න. අනිත් එක තමයි කැසට්ස්. මුත්‍ර බින්දු කිහිපයක් අරගෙන ඒ මුත්‍ර බින්දු කිහිපය මේ කැසට්ස් කියන උපකරණයට එකතු කරනවා. ඒකට ඩ්‍රොපර් එකක් අපිට හම්බ වෙනවා. ඒ වගේම මිඩ්ස්ට්‍රීම් ටෙස්ට්. ඒ කියන්නේ කෙලිම මුත්‍ර ධාරාවකට අල්ලලා පරීක්ෂා කරන උපකරණයක්. මේ හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නේ එකම මූලධර්මයකට. ඒ කියන්නේ මුත්‍රවල තියෙන HCG හෝමෝනයට ප්‍රතික්‍රියා කරන ප්‍රතිදේහ. ඒ කියන්නේ ඇන්ටිබොඩීස් මේ උපකරණවල අඩංගු වෙනවා. ඔය ප්‍රෙග්නන්ට්ද නැද්ද කියලා හඳුනගන්න පුළුවන් අනිත් පරීක්ෂණය තමයි රුධිර පරීක්ෂණය. මේවා කරන්නේ රසායනාගාරයක් තුලදී පමණයි. මේ රුධිර පරීක්ෂණවලත් වර්ග දෙකක් තියෙනවා. qualitative HCG ටෙස්ට් එක, quantitative HCG. qualitative HCG ටෙස්ට් එකකින් වෙන්නේ රුධිරයේ HCG තියෙනවද නැද්ද කියන එක හොයලා බලනවා. මෙතෙන්දී අපිට රිසල්ට් එකක් විදියට ලැබෙන්නේ ඔයාගේ රුධිරයේ HCG තියෙනවද නැද්ද. අනිත් ක්‍රමය තමයි quantitative HCG. ඒ කියන්නේ බීටා HCG. මේක තමයි ගොඩක් නිවැරදි පරීක්ෂණයක් වෙන්නේ. මේ quantitative HCG වලින් අපේ රුධිරයේ HCG ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා නිශ්චිත අගයක් මැනලා කියනවා. මුත්‍ර පරීක්ෂණයකින් අඳුරගන්න බැරි තරම් කුඩා හෝමෝන ප්‍රමාණයක් වුණත් මේ රුධිරයේ තියෙන බීටා HCG පරීක්ෂණයෙන් හඳුනගන්න පුළුවන්. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මම මේ පරීක්ෂණය කරන්න ඕන කවද්ද කියන එක. හොඳම ප්‍රතිඵල ලබා ගන්න නම් ඔබේ ඔසප් වීම ප්‍රමාද වෙලා අඩුම තරමේ දිනක් හෝ දින කිහිපයක් යනකම් ඉඳලා තමයි මේ පරීක්ෂණය කරන එක වඩාත් වැදගත් වෙන්නේ. මොකද කලින් කරොත් මුත්‍රාවල තියෙන හෝමෝන මට්ටම පරීක්ෂණ උපකරණ වලට අඳුර ගන්න බැරි තරම් අඩු ප්‍රමාණයේ හෝමෝන මට්ටමක් තියෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබගේ periods ප්‍රමාද වෙලා අඩුම තරමේ දිනක් හෝ දෙකකට පස්සේ ගිහිල්ලා මේ පරීක්ෂණය සිදු කරලා බලන්න.
මේ පරීක්ෂණය කරන නිවැරදිම විදිය තමයි උදෑසන පළවෙනි මුත්‍රා සාම්පලය ලබා ගන්න. මොකද උදෑසන ගන්න පළවෙනි මුත්‍රා සාම්පලය තමයි මුත්‍රාවල HCG සාන්ද්‍රණය වැඩි වෙන්න තියෙන්නේ. ඒ වගේම ඔයා ගන්න ටෙස්ට් කිට් එකේ තියෙන උපදෙස් පත්‍රිකාවක්. මේ උපදෙස් පත්‍රිකාව නිවැරදිව කියවන්න. මොකද එක එක බ්‍රෑන්ඩ් එක අනුව මුත්‍රා දාන්න ඕන බිඳු ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම මත ඔයාගේ ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම උපදෙස් පත්‍රිකාව කියවලා අවශ්‍ය මුත්‍රා බිඳු ප්‍රමාණය අඩංගු කරලා ඔයාගේ ප්‍රතිඵල එනකම් ඉතාමත් ඉවසීමෙන් ඉන්න. මොකද ප්‍රතිඵලය එන්න විනාඩි කිහිපයක් යන්න පුළුවන්. මේ පරීක්ෂණය සිදු කරන්න. ඒ කියන්නේ ඔයාට ගෙදරදීම ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරන්න කොහොමද කියලා දැන් බලමු. මුලින්ම ඔයා පිරිසිදු වියලි භාජනයක් අරගන්න. ඒකට මුත්‍රා අරගෙන ඩ්‍රොපර් එකක් ආධාරයෙන් අර නියමිත ස්ථානයට මුත්‍රා බිඳු 2ක් හෝ 3ක් දාන්න. උපදෙස් පත්‍රිකාවේ අනුව. සාමාන්‍යයෙන් විනාඩි 3-5 අතර කාලයක් ප්‍රතිඵල ලැබෙනකන් ඉවසලා ඉන්න වෙනවා. දැන් අපි බලමු කොහොමද ප්‍රතිඵල කියවන්නේ කියලා. ඔයාට ලැබෙන ටෙස්ට් කිට් එකේ අකුරු දෙකක් තියෙනවා. එකක් C, ඒ කියන්නේ control. T අකුරෙන් කියන්නේ test. එතකොට ඔයාට ලැබෙන්නේ නෙගටිව් රිසල්ට් එකක් නං. ඒ කියන්නේ ඔයාගේ මුත්‍රාවල HCG නැත්තම් ඔයාගේ C අකුර ළඟ විතරක් රතු හරි රෝස පාට හරි ඉරක් මතුවෙනවා. හැබැයි ඔයාගේ ටෙස්ට් රිසල්ට් එක පොසිටිව්. ඒ කියන්නේ ඔයා ගැප් ගෙන තියෙනවා නම් ඔයාගේ ටෙස්ට් කිට් C අකුර ළඟ T අකුර ළඟ ස්ථාන දෙකේම රතු හෝ රෝස පාට ඉරි දෙකක් මතුවෙලා තියෙන්නම ඕන. T ඉර කොච්චර ලාවට තිබුණත් ඒක පොසිටිව් විදියට සලකන්න. දැන් අපි බලමු ඔයාගේ ටෙස්ට් කිට් එකේ T අකුර ළඟ විතරක් ඉරක් આવොත් මොකද කරන්න කියලා. C අකුර ළඟ නැතෝ T අකුර ළඟ විතරක් ඉරක් આવොත් ඒ පරීක්ෂණය වැරදි. ඒ කියන්නේ ඔයාගේ ටෙස්ට් කිට් එකේ මොන හරි දෝෂයක් පවතිනවා. ඒ නිසා ඔයා කරන්න ඕන අලුත් මුත්‍රා සාම්පලයක් අරගෙන ඒ වගේම අලුත් කිට් එකකට නැවත මේ පරීක්ෂණය සිදු කරන්න ඕන. දැන් අපි බලමු ඔයාට false positive නැත්නම් false negative. ඒ කියන්නේ ව්‍යාජ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම ඔව්. සමහර වෙලාවට පරීක්ෂණය නෙගටිව් වුණත් ඔයා ගැප් ගෙන ඉන්න පුළුවන්. ඒකට අපි කියනවා false negative result එකක් කියලා. එහෙම වෙන්නේ ඔයා මේ පරීක්ෂණය ගොඩාක් කලින් කරොත්. ඒ කියන්නේ ඔයාගේ periods පහුවෙලා දවසක් වගේ ඇතුළත ඉතා ඉක්මන් කාලයකින් කරොත්. එහෙම නැත්නම් ඔයා පරීක්ෂණයට කලින් ගොඩක් වතුර බීලා තියෙනවා නම් ඔයාගේ මුත්‍රා තනුක වෙනවා. ඩයලූට් වෙනවා. ඒ නිසා ඔයාගේ මුත්‍රාවල තියෙන හෝමෝන් සාන්ද්‍රණය අඩු වෙන නිසා මේ පරීක්ෂණ කට්ටලයට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඔයාගේ මුත්‍රාවල තියෙන HCG ප්‍රමාණය මැනගන්න. ඒ වගේම ඔබ ගැප් ගෙන නැති වුණත් ඔයාගේ පොසිටිව් රිසල්ට් එකක් පෙන්වන්න පුළුවන්. ඒකට කියනවා false positive result එකක් කියලා. මේකට ප්‍රධාන වශයෙන්ම හේතුවක් වෙන්න පුළුවන් සමහර ඖෂධ වර්ග. විශේෂයෙන් සරුභාවය සඳහා හොයා ගන්න ඖෂධ, රසායනික ගැප් ගැනීම හෝ ඇතැම් රෝගී තත්ත්ව නිසා මේ false positive results ලැබෙන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න ඕන ඔයා නිවසේදීම කරන පරීක්ෂණයෙන් පොසිටිව් ප්‍රතිඵලයක් ආවොත් ඒක තහවුරු කරගන්න අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕන. වෛද්‍යවරයා විසින් ඔයාගේ රුධිරයේ බීටා HCG පරීක්ෂණයක්, ඒ වගේම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරා ඔයාගේ කලලේ වර්ධනය සහ නිවැරදි ස්ථානයෙන් පිළිලා තියෙනවද කියලා තහවුරු කරගන්නවා. ඒ වගේම ඔයාගේ පරීක්ෂණ නෙගටිව් වෙලා නම් නමුත් තවදුරටත් උසස් වීම ප්‍රමාද නම් දවස් කිහිපයකින් නැවත පරීක්ෂණය කරලා බලන්න. එතකොට නෙගටිව් නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තමයි වඩාත් සුදුසුම වෙන්නේ. අද අපි ගර්භණී පරීක්ෂණය ගැන ගොඩක් විද්‍යාත්මක සහ ප්‍රායෝගික කරුණු කතා කළා. මේ වීඩියෝය
ඔබට ප්‍රයෝජනවත් වුණා කියලා මම විශ්වාස කරනවා. ඔබට මේ ගැන තවත් ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා යන්න. තවත් මේ වගේම වැදගත් සෞඛ්‍ය සහ විද්‍යාත්මක තොරතුරු අරගෙන එන්න මම සූදානම්. අදට මම සමුගන්නවා. සුබ දවසක් වේවා.